මචං උඹලා දැක්කනේ විස්තරේ දැන් දැක්කනේ සලේට මේ කෑම එක ඇවලා තියෙන මහ දාලා. ඉතින් CID එකේ අට්ටඩුංගර අරන් තියෙන අරන් ගිහපු එක්කෙනත් සලේට කෑම එක අරන් යන්න මහ දාන්නේ මොකද හේතුව? දැන් මේ ගෝඨාභය රාජපක්ෂගේ නමයි පාස්පෝර්ට් බෑන් කරා විතරයි සලේගේ කෑම එකට වහත් වැටුණා. ඒකට එන ගිහපු උත්සාහ වුණා. දැන් බලපන් එතකොට මේ අර කපිල බෙල්වලක දාගත්තේ ඇයිද කියලා හිතන්නේ නැද්ද බලන්න මොකද කියලා? මහින්ද රාජපක්ෂගේ නම ආවා. ලක්ෂ 70 කේස් එක ආවා. කපිල බෙල්වල දාගත්තා. අර රජේ කේස් එක ගියා. ඒගොල්ලොන්ගේ නම ගෑවෙන්න හැදුනා. අරු බලනහරේ කපා ගත්තා. බලට ඕක මේ තේරෙන්නේ නැද්ද මොකද්ද කියලා? මුලින් කවුද මේ සලෙත් කියලා තියෙනවනේ මචං මේ බොරුවට මුන්ට නීතිඥයට කියලා කියවලා තියෙනවනේ මට මේ භයානක හීන පේනවා මට දැන් මැරෙන්න වගේ තමයි මං හිතන් ඉන්නේ මට සූසයිඩ් කරගන්න ඕනේ එහෙම තමයි මට හිතෙන්නේ එහෙම කියලා සලේ කියලා තිබුණ මතකද උසාවියේදී මේ අරයා කියන්නේ දිලිප් පීරිස් ඒ බොරු කතාව කියනවනේ දැන් එහෙමක බැරන්න බැරි පාර බත් එකට වස දාලා අරන් ගිහින් දිනවා ඔන්න ඕකයි මචං මේ රාජපක්ෂ පරම්පරාව නමක් ගෑවුනොත් වයින් කරන මචං කොහොම හරි වහා දාලා බැරි නම් බෙල්ල වැල දාලා බැරි නම් බලනහර කපාලා බැරි නම් ඕන ක්‍රමයකින් මාරු කරන ක්‍රම තියෙනවා ඔයගොල්ලොන්ට. දැන් උඹලට තේරෙනවා නම් මචං බත් කන මිනිහෙක් නම් මේක තේරෙන්න ඕනේ. රාජපක්ෂගේ නම ගෑවුණා බිලියන ගානේ. එයා බස් ගන්න දෙනුවට කපිල බෙල්ල වැල දාගෙන මැරුණා. හැබැයි කපිල ඇතුලේ හිටියානම් ওই බත්ත කියන්නේ කපිලට. ඔය වහදාව බත්ත කියන්නේ කපිලට තමයි එනං CID එක ඇතුලට. දැන් කපිල එළිය හිටපු නිසා බෙල්ල වල දාගන්න සිද්ධ වුණා. ඔන්න ඕක තමයි මචං අපිට තේරුම් කරන්න හදන්නේ. දැන් ගෝඨාභය රාජපක්ෂගේ කේස් එක වුණා පාස්කු පාරේට කපිලට ගියා බත් එකක් වහ දාලා. කපිල මරන්න. අපි මේ පොලිසියට කියන්නේ මචං ඔන්න ඕක තමයි. මම වීඩියෝ දෙක තුනකම කිව්වා ඔය කපිලකට බත් එකක් තියා ටොපියක් තියා බුල්ටෝ එකක් ගෙනත් දෙන්න එපා කියලා එළියෙන්. මොකද උන්ගේ ගෑණි ගෙනත් දෙන බත් එක ෂුවරුත් නැහැ. උන්ගේ දරුවෝ ගෙනත් දෙන බත් එක ෂුවරුත් නැහැ. ඔය නාමල් රාජපක්ෂලා ගෙන බත් එක ෂුවර් ඒක නම් කොහොමද ෂුවර් නැහැ. එකෙක් ගාවක් බත් දෙන්න පොලිසිය තියෙන වට්ටක්කයි බතුයිද ඒ ටික කන්න දීපල්ලා මොකද හිරකාරයනේ දැනට තාම ප්‍රශ්න කරනවනේ ඒ ටික දීපල්ලා ඕකුන්ට එළියෙන් පිල්ලයාන්ට ඕකට බචන් ටොපියක්වත් එළියෙන් ගේන්න දෙන්න එපා මචං මෙන්න මේක පුළුවන් නම් බල ෂෙයා කරපළ මිනිස්සු දකින්න කම්ම මොකද දන්නවද පාස්කු පාරෙන් මකන්න හදන්නේ මේ සලේ මරලා සලේ කියන්නේ දැන් බත් වහ දාලා කෑවම වහගෙන ආපු එක අහුණා ඌ ඇතුළට යයි මේ ගෝඨාභය බේරනවා වහ දාලා බත් එක ගේන එකා විතරයි ඇතුළට යන්නේ අනේ එකයි ඔබලා තේරුම් කරලා කියන්නේ මේ මෙන්න මේක ෂෙයා කරලා දීපල්ලා වහ දාලා ගෙනාව බත් එක අයි රාජපක්ෂගේ නම ගෑවිච්ච ගමන් ආවේ ගෝඨාභයගේ නම ගෑවිච්ච ගමන් අයි බත් එකට වස වැටුනේ අනේ එක බලන්න ඕනේ දැක්කම දැන් කෑ ගහනවනේ දැන් මචං මෙන්න මේකයි ඔය රාජපක්ෂලත් එක්ක ළඟින්ම හිතෝඳින් වැඩ කරන උන් ඉන්නව නේද අන්න උන් තමයි මුලින් පරිස්සම් වෙන්න ඕනේ අනිත් උන්ට වඩා ඔය හොර ගණදෙනු කරපුන් හොඳට පරිස්සම් වෙලා ඉඳපල්ලා. උඹලා අර සලේට වැටුනේ මේ වහ බත්තකට කපිලට වැටුනේ බෙල්ල වල අරුවට වැදුනේ බල්ලනහරට උඹලට කොහෙද දී දන්නේ ඔය රාජපක්ෂ පරම්පරාවත් එක්ක ගණදෙනු කරපු සෙට් එකටම කියන්නේ මචං මේක ෂෙයා කරලා දීපල්ලා පුළුවන් නම් දකින්නකම් හැමෝම